හරි. ද්‍රව වාෂ්ප සමතුලිතතාව. සරලව කිව්වොත් ඔයගොල්ලෝ අහලා තියෙන රවුල් නියම. හරි. එතකොට මං මුලින් පොඩ්ඩක් මොකෙ තියරිටික් කොටස් සාකච්ඡා කළා. 2019 5B ප්‍රශ්නෙට අපි යමු. හරි. රයිට්. මුලින් පොඩ්ඩක් තියරිටික් සාකච්ඡා කරගෙන යමු. වැදගත්ම දේ තමයි මේකේ දැන් ගොඩක් කට්ටිය රවුල් නියමය ගාන හදන් යන්න පුළුවන්. ඒ කියන්නේ සමීකරණ ටික මතක නම් ගාන හදන් යන එක ලොකු දෙයක් නෙමෙයි. හැබැයි සමහරක් වෙලාවට ඔයා දැකලා තියෙන පාස් පේපර්ස් වල රවුල් නියමය ඔප්පු කරන්න එනවා. හරි. ඒක අර අපි ඔය ගන්න සමීකරණ ඔප්පු කරන්න එනවා. හරි. ඒ නිසා මේ concept එක හොඳට තේරුම් ගන්නම ඔප්පු කරන්න આવොත් කොහොමද ලියන්නේ කියලා ඒකත් මේ ගම කොට දාගනිමු. හරි. right. ද්‍රව වාෂ්ප සමතුලිතතාව. මොකද වෙන්නේ කියලා බලමු. හරි. අපි ගමු ද්‍රාවණයක් ද්‍රව වාෂ්පනේ. හරි ද්‍රාවණයක්. ඕකේ ඉන්නෝ කොටස් දෙකක්. A සහ B කියලා දෙන්නෙක් ඉන්නවා. දෙන්නෙක්ගේ මිශ්‍රණයක්. අපේ දුර කියන්නේ ද්වයංගී කියලා. ද්වයංගී කියන්නේ මොකද්ද? අංග දෙකයි කියන එක. A සහ B කියන අංග දෙක. ඊට පස්සේ මොකද කරන්නේ? ඔයා හිතන්න මෙහෙම නෑ. ද්‍රවය දාලා තිබ්බා. ඊට පස්සේ මොකද කරන්නේ? මම වහනවා මං. සම්ප්‍රත කරනවා. කරාට පස්සේ මොකෝ වෙන්නේ? ඔයා හිතන්න මේ A හා B දෙන වාෂ්පශීලී. හරි. හොඳට වාෂ්ප වෙන කට්ටිය මොකෝ වෙන්නේ? සෙට් එකක් වාෂ්ප කලාපයට යනවා. දෙන්නම වාෂ්පශීලීනේ. එතන මොකද වෙන්නේ? A අණු ටිකකුයි B අණු ටිකකුයි වාෂ්ප වෙනවා. ඔහොම වාෂ්ප වෙලා ඔය හිතන්න මෙතන ද්‍රව ගොඩක් තියෙනවා. වාෂ්ප වෙලා මොකෝ වෙන්නේ? මේක අර සම්පූර්ණයෙන්ම සන්තෘප්ත වෙනවා කියලා අපි කියනවා. ඒ කියන්නේ සම්පූර්ණයෙන් පිරෙනවා. ඒ කියන්නේ වාෂ්ප වෙන්න පුළුවන් ඔක්කොම වාෂ්ප වෙලා ඉන්නවා. ඒතර යාට තේරෙනවා ඒත් සම්පූර්ණයෙන් වාෂ්ප වෙලා ඒ කියන්නේ සම්පූර්ණයෙන් වාෂ්ප වෙන්න පුළුවන් උපරිම මට්ටමට ගියාට පස්සේ මොකද වෙන්නේ? අපි දැනගන්නේ කොහොමද? තාමත් පල්ලෙහා ද්‍රවයේ තියෙනවා කියන එකේ තේරුම මොකද්ද? තවදුරටත් වාෂ්ප වෙන්න බෑ කියන එකනේ. අන්න ඒ වගේ වෙලාවට අපි කියනවා සන්තෘප්තයි කියලා. හරි. සන්තෘප්ත ඇත්තට සන්තෘප්තතර සමතුලිතයි. ඒ කියන්නේ මොකද්ද? ඔයා දන්නවද ඒ කියන්නේ මොකද්ද? ඔතන වෙන්නේ අය කියන්නේ අපිට වෙනසක් පේන්නේ නැහනේ. පල්ලෙහා ද්‍රවෙත් තියෙනවා අර නිකන් ස්ටේබල් වෙන මුලදී නම් පේනවා එන්න අපි අර දාපු ගමම්ම වගේ මොකද වෙන්නේ එන්න ද්‍රව මට්ටම අඩු නැයි වාෂ්ප වෙන්න පටන් ගත්තනේ මුලදී හිටියේ නැනේ කවුරුවත් කට්ටිය වාෂ්ප වෙනකොට එන්න පොඩ ද්‍රව මට්ටම අඩු වුණා හරි එන්න ද්‍රව මට්ටම අඩු වුණා ඊට පස්සේ වෙන ටිකකින් මේක පේන්නේ නැහැ නිකන් එකම ලෙවල් එකේ තියෙනවා ඒ කියන්නේ මොකද්ද වෙලා තියෙන්නේ නැත්තම වැඩේ නතර වෙලාද ඔව් වැඩේ නතර වෙලාටත් වඩා මොකද වෙලා තියෙන්නේ වැඩේ සමතුලිත වෙලා සමතුලිත වෙලා කියන්නේ මොකද්ද ද්‍රව කලාපේ වාෂ්පයට යන ප්‍රමාණයයි වාෂ්ප කලාපෙත් මොකෝ වෙන්නේ ඉන්න බැරුව ද්‍රව කලාපයට එන ප්‍රමාණයයි මොකෝ වෙන්නේ සමාන වෙනවා. හරි මොකද ද්‍රවෙන් වාෂ්පයට යන ප්‍රමාණයයි වාෂ්පෙන් ද්‍රවයට යන ප්‍රමාණයයි දෙක සමාන වෙනවා. ඔන්න ඕක තමයි රවුල් දෙකක්කේ. හරි අපි එක අංගයක් අල්ලගමු. ඒ කියන්නේ මම ඒව අල්ල ගන්නම්කෝ. හරි අපි හිතමු ඒ වාෂ්ප වීම සැලකුවාට පස්සේ හරි ඒ වාෂ්ප වෙන වේගය හරි ඒ වාෂ්ප වෙනවා කියන්නේ ඒ ලික්විඩ් එකනේ වාෂ්ප වෙන්නේ නේ. ගෑස් එක වාෂ්ප වෙන්නේ නැහනේ ලික්විඩ් එකනේ වාෂ්ප වෙන්නේ. හරි. ඒතර ඒ වාෂ්ප වෙන වේගය ගත්තොත් හරි මම ගන්න R වේපරයිස් නිසා RV කියලා. මට කියන්න පුළුවන් මොකද්ද? චාලක රසායන දැනුම. වේග නියතේවතාවක් හරි වේග නියතේවතාවක් මොකෝ වෙන්නේ? ඔයා දන්නවා ඒ කියන්නේ මේ වාෂ්ප වීමේ කියන මොකද්ද වෙන්නේ නැත්තර? ඒ ලික්විඩ් එක රයිට් ඒ ලික්විඩ් එක ඒ ගෑස් වෙන එක වෙන්නේ. හරි ඒ ලික්විඩ් එක ඒ ගෑස් වෙන එක. ඒතර අපි මොකද වෙන්නේ මේකනේ ප්‍රතික්‍රියක අපේ ප්‍රතික්‍රියක ඇසුරෙන් නේද ලියන්නේ චාලක රසායනේ. ඒතර k වතාවක් ඒ ලික්විඩ්ගේ මේක වෙනවා. හරි සාන්ද්‍රණය ඒ ලික්විඩ්ගේ සාන්ද්‍රණය. මම ඕක තාම දුරට චුට්ටක් මොඩිෆයි කරනවා. මේ මොඩිෆයි කරන්නේ මොකටද කියලා ඔයාලට තේරෙයි. හරි මම මේ සමීකරණ තා චුට්ටක් මොඩිෆයි කරනවා. හරි. එතකොට දැන් මේක සමතුලිතයිනේ. හරි සමතුලිතයි කියන්නේ මේ මූල ගණන වෙනස් වෙන්නේ නැහැ. රයිට්. එතකොට මම මේක චුට්ටක් ලියන්න පුළුවන් නේද මෙහෙම. k වතාවක් මෙයාගේ සාන්ද්‍රණයනේ. හරි. මේ ලික්විඩ් එකේ සාන්ද්‍රණය. ඒ කියන්නේ මෙතන ඉන්න A ගේ ලික්විඩ් එකේ කියලානේ කියන්නේ ලික්විඩ් එක. අදට ලික්විඩ් එක බලන්න ඕන. ලික්විඩ් එකේ A ගේ සාන්ද්‍රණය. ඒ කියන්නේ මොකද්ද?
NA බෙදීම පරිමාව නේද? හරි. පරිමාව නේද? හරි. NA බෙදීම පරිමාව. ඔකනේ සාන්ද්‍රණය කියලා කියන්නේ. මම නිකමට වගේ මං කියවනේ අර 아무තු මොඩිෆිකේෂන් එකක් කරනවා කියලා. පස්සේ තේරෙයි මොකද කරන්න කියලා. මොකටද කරන්න කියලා. හරි. මම මේක දැන් මුළු මවුල ගන්න තියෙන්නේ. මුළු මවුල ගානෙන් මේක බෙදනෝ මට එහෙම බෙදන්න බෑනේ. මම මොකද කරන්නේ? ඒක මම මුළු මවුල ගානෙන් ಗುಣ කරන්නත් ඕන. හරි මම මුළු මවුල ගානෙ බෙදලා මුළු මවුල ගානෙන් ಗುಣ කරනවා. හරි. රයිට්. එතකොට දැන් ඒ කතාව හරියනේ නේ. හරි. අපි දැන් අර සාන්ද්‍රණය වෙනුවට දැම්මනේ. සාන්ද්‍රණය වෙනුවට මොකද කරේ? මම මේ පදේ දැම්මා. හරි සාන්ද්‍රණය වෙනුවට මේ කොටු වරහන කියන සාන්ද්‍රණය. සාන්ද්‍රණය වෙනුවට මම මේ NA බෙදීම V කියන පදේ දැම්මා. ඊට පස්සේ මොකද කරේ මම? තමන් නිකමට වගේ නිකන් මුළු මවුල ගානෙන් බෙදලා ಗುಣ කරා. හරි. එතකොට මේ V කියන්නේ මොකද්ද? මේකේ පරිමාව. මේ ද්‍රව පරිමාව. ඒක නියතයිනේ. හයිද වෙනස් වෙන්නේ නැහැනේ. දැන් සමතුලිත වෙලා ඉන්නේ. සමතුලිත වෙලා ඉන්නේ. රයිට්? සමතුලිත වෙලා ඉන්නේ. එතකොට මොකද වෙන්නේ? හරි අත්‍තරම මේක සමතුලිතයි. රයිට්? සමතුලිතයි. සමතුලිත වෙලා ඉන්නේ. එතකොට මොකද වෙන්නේ? V නියතයි. හරි ඒ නිසා මම V ඉව මම නිකමට වගේ දැන් මෙතනනේ හිටියේ කොහොමත් මෙතනනේ ඉන්නේ. මම මෙතනට ගන්නවා. ඊට පස්සේ මම NT මේ ළඟින් ලියා ගන්නවා. දැකලා පුරුදු පදයක්ද? A ගේ මවුල ගන්න බෙදීම මුළු මවුල. මොකද්ද මේ? A ගේ මවුල භාගය. කොහේ මවුල භාගයද? ද්‍රව කලාපේ. හරි ද්‍රව කලාපය. ඒතර මේක මුළු මවුල ගණන් නියතයක්. K කියන්නේ කොහොම ශීඝ්‍රතා නියතේ. V කියන්නේත් මෙතනදි නියතයක්. මම මේ නියත සෙට් එකටම දාගන්නම්. අලුත් නියතයක් K ඩෑෂ් කියලා. ඒතර මට එනවා මොකද K ඩෑෂ් වතාවක් මේක x නේ. K ඩෑෂ් වතාවක් x එනවා. හරි. වාෂ්ප වන වේගය. ඒ වාෂ්ප වෙනවා වගේම තව මොකද වෙන්නේ? ඒ වාෂ්ප වෙනවා වගේම තමයි ඒලා දැන් මොකද වෙන්නේ? ඝනීභවනයත් වෙනවා. හරි. A ඝනීභවනය. ඒතර ඝනීභවනය මොකද? A ගෑස් ඝනීභවනය. සැලකුවාට පස්සේ මම හිතනවා ඝනී බලය. හරි ඝනීභවනය වෙන එක කන්ඩෙන්ස් නේ. හරි කන්ඩෙන්සේෂන් නේ. මම ඒක RC කියලා ගන්නවා. කන්ඩෙන්සේෂන් හරි වේගය. ඒ මොකද වෙන්නේ? ගෑස් එක හරි ගෑස් එක ලික්විඩ් වෙන එක. එතකොට මොකද ප්‍රතික්‍රියා එකේ? ගෑස් නේ. ඊට මම අර වගේම ගන්නවා. KC කියලා ගන්න. KC කියලා ගන්න බෑ. ඒතර වැරදි විදියට හිතන්න පුළුවන්. K ඩබල් ඩෑෂ් වතාවක්. එතකොට මොකද වෙන්නේ? ඒ ගෑස්ගේ සාන්ද්‍රණීය වර්ගය. රයිට්. ඒ කියන්නේ ගෑස් එකේ සාන්ද්‍රණය. හරි. ඒ ගෑස්ගේ සාන්ද්‍රණය. හැම වෙලාවෙම අපි දාන සාන්ද්‍රණයනේ. රයිට්. වේග ප්‍රකාශනයට දාන අපි සාන්ද්‍රණයනේ. ගෑස් එකක සාන්ද්‍රණය. ඔයා දන්නවද? ගෑස් එකක් නේ. හරි. අපිට දාන්න පුළුවන් PV සමානයි NRT. අපි හිතනවා මේක පරිපූර්ණ වායුවක් කියලා. මොකද වෙන්නේ? මේ V චුට්ටක් මම මෙතන පල්ලෙහාට දැම්මොත් මොකද? N බෙදීම V කියන්නේ කවුද? සාන්ද්‍රණය P සමානයි CRT. P සමානයි CRT. right? එතකොට C කියන්නේ මොකද්ද? P බෙදීම RT. ඒකට මට මෙතන දාන්න පුළුවන් K ඩබල් ඩෑෂ් වතාවක් PA. දැන් A ගෑස්ගේ සාන්ද්‍රණය කියනකොට එතකොට මේ තියෙන C කියන සාන්ද්‍රණයනේ. A ගෑස්ගේ සාන්ද්‍රණය කියනකොට මොකක්ද දෙන්නේ? කාගේ ප්‍රෙෂර් එක දෙන්නේ? කාගේ පීඩනය දෙන්නේ? A ගේ පීඩනය බෙදීම RT. ඊට පස්සේ මොකද වෙන්නේ? R කියන්නේ සාර්වත්‍ර වායු නියතය 8.314 මොන වුණත් උෂ්ණත්වය එක වෙනස් වෙන්නේ නැහැ. දෙන ලද උෂ්ණත්වයකදී කියලා දෙන්නේ හැම වෙලාවම. එතකොට K ඩබල් ඩෑෂ් කියන්නේ නියතයක්. මේ නියත සෙට් එක මම එකට ගත්තට පස්සේ මට මෙහෙම වෙනවා. මම අලුත්ම නියතයක් දාගන්න. K අපි ගමු K ට්‍රිපල් ඩෑෂ් PA කියලා. එතකොට මම RC මෙහෙම ලියාගත්තා. ඇයි මේ වෙනස් කරන්නේ? බලමු මොකටද කියලා. දැන් මොකද කියන්නේ? මේ අපි ගත්තේ මොකද්ද? A කියන එක්කෙනා වාෂ්ප වෙන කතාව. මේ මොකද්ද උනේ? A ගේ වාෂ්ප ඝනීභවනය වෙන එක. දැන් මම කිව්ව මොකද්ද? අපි කිව්වනේ අර දැන් ටිකක් වෙලා ගියට පස්සේ අපිට පේන මේ ලෙවල් එක වෙනස් වෙන්න නිකන්. හැල හොල්මනක් නැහැ. ඒක තේරුම මොකද්ද? වාෂ්ප වෙන වේගයයි ඝනීභවන වේගයයි දෙකම එකයි. හරි? දෙකම එකයි.
දෙකම එකයි කියන්නේ මොකද්ද? වාෂ්ප වෙන වේගයයි මෙහෙට වෙන වේගයයි දෙක සමානයි. ඒ කියන්නේ මෙන්න මේකයි මේක නේද? වාෂ්ප වෙන වේගය right මේක තමයි ඝනීභවන වෙන වේගය. මොකද වෙන්නේ? 1යි 2යි right 1යි 2යි සමානයි. 1යි 2යි සමානයි කියන්නේ මොකද වෙන්නේ? k dash වතාවක් xa සමාන වෙනවා k triple dash වතාවක් pa. හරි. මම මේ pa ව පොඩ්ඩක් අරින් ගණන්නම්. හරි. එතකොට pa සමානයි k dash හරි මේ k triple dash පල්ලෙහාට දාමු හරි k triple dash වතාවක් xa කියලා අපිට එනවා. දැන් මේ නියතයක් නේ. අපි මේ නියත නියන් දන්නේ නැහනේ. අපි හිතමු මෙහෙම. හරි. ඔයා දන්නවද? ඔයා දන්නවද මේ කතාව? වායුවක් නෑ ද්‍රවයක් අයතන ඒ කියලා. ඒ කියන්නේ ඒ තනියම. තනි බංගලම තමයි ඒ. තනි බංගලම ඒ තියලා අපි වහලා තියනවා. වහලා තිබ්බට පස්සේ ආර තියෙනවා සම්පූර්ණ මොකද වෙන්නේ? ඒ ඒලා විතරයි නේ ගෑස් එක. සම්පූර්ණයෙන්ම ඒලා විතරයි නින්නේ. මේක වගේ හේතු බීජ දෙන්නෙම නැහැ. අන්න ඒ වෙලාවේ අන්න ඒ වගේ වෙලාවක මෙතන මේ වායුවේ පීඩනය දැන් සාමාන්‍යයෙන් අපි කියන්නේ මොකද්ද? ඒගේ පීඩනයක් නේ තියෙන්නේ. අපි PA කියලා නෙමෙයි කියන්නේ. ඒක විශේෂයිනේ. එයා විතරයි. තනියා. right? ඒතර කියන අපි සංශුද්ධ පීඩනය. එහෙම නැත්නම් සංතෘප්ත පීඩනය කියලා කියනවා. සංශුද්ධ. හරි? P note එකක් අපි දානවා. දැන් මේ වගේ තැනකදී අපිට note එක දාන්න අයිතියක් නැහැ. just PA විතරයි. ඇයි? තනිය නෙමෙයිනේ. තනියම හිටියොත් තමයි note එකක් දාන්න. හරි? එතකොට තනියම ඉන්නවා කියන එකේ තේරුම මොකද්ද? මේ මොකද්ද XA කියන්නේ? මේ ද්‍රව කලාපයේ තිබ්බ මෞල භාගය. මතකයිනේ ආපු හැටි. ද්‍රව කලාපේ right? ද්‍රව කලාපයේ තිබ්බ මෞල භාගය. කෙනෙක් තනියම ඉන්නෝ නම් එයාගේ මෞල භාගය කීයද? කෙනෙක් තනියම ඉන්නෝ නම් එයාගේ මෞල භාගය කීයද? කෙනෙක් තනියම ඉන්නෝ නම් මෞල භාගය කියන්නේ මොකද්ද? අදාළ කෙනාගේ මෞල ගාන බෙදීම මුළු මෞල ගාන. ඒතර එයා විතරක් ඉන්නෝ නම් මුළු මෞල ගානත් එයාම නේද? කීයද ඒතර? එකයි. right? එයා විතරක් ඉන්න වෙලාව පීඩනය මොකද්ද? P not A. right? එයා විතරක් ඉන්න වෙලාව පීඩනය කීයද? P not A. right? එතකොට මම පොඩ්ඩක් එක මේකට ආදේශ කරොත් අන්න ඒ කතාව මම මෙතනට ආදේශ කරොත් හරි මම එක ගන්න මෙතනට හරි ඒ කියන්නේ මොකද්ද xa සමානයි 1 විට xa සමානයි 1 විට ඒ කියන්නේ a විතරක් ඉන්න වෙලාවේ පීඩනය හරි එතකොට දෙන පීඩනය අපිට හේවත් කිව්ව pa මොකද්ද වෙන්නේ p not a ට සමාන වෙනවා ආදේශ කරලා බලමු එතකොට pa කියන පදේ p not a වෙනවා k dash බෙදීම k triple dash xa කීයද 1යි මෙන්න අපේ නියත පදේ මේක අපිට හිතාගන්න බැරුණ තිබ්බේ මොකද්ද මේ k dash k triple dash මොනවද මේ අනේ කයාගේ අපිට ආවා p note කියලා. ඒතර මට මේ සමීකරණේ ෆයිනලයිස් කරන්න පුළුවන් කොහොමද? pa සමානයි p note a වතාවක් xa කියලා ලස්සන්ට එනවා. ඒතර මේ විදිහටම ඔයාලට තේරෙනවා මට b ටත් කරන් යන්න පුළුවන් නේ. එහෙම කරන්න ඕනේ නැහැ. ඒතර ඔයාලා යපන එලෙසම right එලෙසම මොක වෙන්නේ pb සමානයි p not b වතාවක් xb වෙනවා. ඔන්න ඕක තමයි රෝල් එකෙන් වෙන්නේ. හරි. කතාව සරලයි. හරි නිකන් වේග ප්‍රකාශන දෙකක් දැම්මා නෙට් එකේ. නිකන් සුළු කිරීමක් තියෙන. සුළු කිරීමකට වඩා නිකන් තර්ක තියෙන. එතන මොකක්ද වෙන්නේ? අපි බලමු මොකද වෙන්නේ කියලා. කෙනෙක්ගේ පීඩනේ එයාගේ සංශුද්ධ right සංශුද්ධ වෙලාවේ තියෙන පීඩනය වගේ මොකද්ද xa කියන්නේ මොන මෞල භාගය නිකම් මෞල භාගය කියලා හරියන්නේ නැහැ මේකේ මෞල භාග දෙකක් තියෙනවා මොකද්ද ද්‍රව කලාපයේ right ද්‍රව කලාපය හොඳට මතක තියාගන්න මේක හරි ඒක හොඳට නෝට් ඩවුන් කරගන්න හරි මේ xa කියලා කියන්නේ ද්‍රව කලාපයේ මේකේ ඉන්න මෞල භාගය හරි right දැන් මෙතනත් ඔයා දන්නවා ගෑස් එකක් තියෙනවා මෙතනක් ගෑස් එකක් තියෙනවා මෙතනත් විතර ඔයා දන්න ඕනේ ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමය මෙතන මට pa ගන්න පුළුවන් මොකද්ද ආදන කෙනෙක් ආංශ පීඩනය ගන්න පුළුවන් මුළු පීඩනය වතාවක් මෞල භාගය කියලා. එතකොට ඒ මෞල භාගය xa නෙමෙයි.
හරි හොඳට පරිස්සම් කරන්න මේ XA නෙමෙයි. XA කියන්නේ ද්‍රව කලාපේ. එතකොට අපි සාමාන්‍යයෙන් කරනකොට YK කියලා. හරි. YA. එතකොට මේ තමයි වාෂ්ප කලාපයේ මූල භාගය. හරි. වාෂ්ප කලාපයේ මූල භාගය. කොහොමද මේ සමීකරණ දෙක විතර හැමදාම දාන්නේ? මොකද්ද? රවුල් නියමයයි අනිත් එක තමයි ඩෝල්ටන්ගේ අංශ පීඩන නියමය. මෙතන මූල භාගයයි මෙතන මූල භාගය කියන්නේ රයිට් දෙකක්. හොඳට මතක තියාගන්න ඒක. හරි. එතකොට ඒකත් හරි. රයිට්. එතකොට ඔකේ තියෙන එක එක ප්‍රස්ථාර එහෙම අඳින්න අපි ගානට යමු. ගානෙන් ඇඳලා ගානට ගිහින් ඒකත් එක්කම ඉතිරි තීර ටිකට යමු. හරි. 2019 5 P ගානට යමු. හරි. කියලා තියෙනවා පරිපූර්ණ ද්‍රාවණයක් සාධනවලු පරිපූර්ණ ද්‍රාවණයක් සාධන CHD. අපි පරිපූර්ණ කතාව මේ ගාන ඉවර වෙනකොට මම කියන්නම් මොකක්ද ඇත්තම කතාව කියලා. CHD වාෂ්පශීලී ද්‍රව දෙකක් භාවිතයෙන් මෙන්න මේ වැඩේ කරලා තියෙනවා. මුලින් පරීක්ෂණ 1 right පරීක්ෂණ 1 කියලා CHD රේචනය කරන පදුරක් තුළට ඇතුල් කර සමතුලිතතාවය ඉදිරිපත් කරනලදී ඊට පස්සේ කියන පද්ධති සමතුලිතතාවය ඇතුළට L1 හරි L1 ද්‍රව කලාපේ අන්න ද්‍රව කලාපේ මූල භාග දීලා තියෙනවා right පරීක්ෂණ 1 වෙලාවේ අපි දත ටික දාගමු පරීක්ෂණ 1 වෙලාවේ අපිට දීලා තියෙනවා ද්‍රව කලාපේ මූල භාග XC දීලා තියෙන 0.3යි XD දීලා තියෙනවා 0.7යි තව මොකක්ද දීලා තියෙන්නේ බදුනේ මුළු පීඩනය ඒ කියන්නේ PT එක දීලා තියෙනවා 2.7 වැඩි 10.4ක් කියලා. පැස්කල්. හරි. මේවට එකක නෑනේ මෞල භාග. right. ඊට පස්සේ පරීක්ෂණ දෙකේදී සම්පූර්ණ වෙනස් වැඩක් කළා කියලා පටන් ගන්නකොට කියලා තියෙනවා. හරි. පරීක්ෂණ දෙක මේ පරීක්ෂණ දා CHD වෙනස් ප්‍රමාණ අරන් තියෙනවා. සමතුලිතතාවයට ඇති වුණාට පස්සේ ඒකේ මෞල භාග දීලා තියෙනවා. එතකොට මොකද වෙලා තියෙන්නේ XC 0.6යි XD 0.4යි. දැන් ඔයාලට පේනෝනේ මේ දෙකේ එකතුවත් එකයි. right මේ දෙක එකතුවත් එකයි මේ දෙක එකතුවත් එකයි. ඒ වෙන්නේ හේතුව තේරෙනවනේ. ඇයි මේ දෙන විතරයි ඉන්නේ. right අනිවාර්යයෙන් එහෙම වෙන්න ඕන. හරි. බදුනේ මුළු පීඩනය දීලා තියෙනවා PT. ඒක දීලා තියෙනවා 2.4 අඩි 14යි කියලා. හරි. එතකොට වාෂ්ප කලාපයේ PC හාහි P0 සිහි මවුල භාගය අතර සමීකරණයක් සම්බන්ධය ආකාරයෙන් දෙන්න. හරි. මෙම සමීකරණය භෞතික රසායන විද්‍යාවේ බහුලව භාවිත කරන නියමයක් වේ. මෙම නියමෙහි නම ලියන්න. හරි. එතකොට මොකක්ද කියන්නේ PC හා P0 අතර සම්බන්ධය. අපි දන්නවා එතකොට මොකක්ද දෙන්නේ? PC සමානයි. දැන් අපි කලින් ඔප්පු කරේ P0 වතාවක් XC වෙනවා. හරි. එතකොට මේක හරි. අපිට දීලා තියෙන සමීකරණයක ආකාරයෙන් කියන්නනේ කියන්නේ. එතකොට මේවා නම් කරන්න ඕනේ නැහැ. සංකේත දීලා තියෙන සංකේතම වලින් තමයි භාවිතා කරේ. ඊට පස්සේ දාන්න මේක තමයි රවුල් නියමය. නම අහලා තියෙනවනේ. හරි. ඊට පස්සේ ගන්නට යමු. CHD සංතෘප්ත වාෂ්ප පීඩන ගණනය කරන්න. සංතෘප්ත වාෂ්ප පීඩන. මතකද සංතෘප්ත සංශුද්ධ මං කිව්වේ. right සංතෘප්ත වාෂ්ප පීඩනේ සංශුද්ධ වාෂ්ප පීඩනේ. හරි. ඒ කියන නෝට් එක. මෙන්න මේක. හරි. සංතෘප්ත වාෂ්ප පීඩනය. එව නැත්තම් සමහර කළා දෙනවා සංශුද්ධ කියලා. හරි. සංශුද්ධ වාෂ්ප පීඩනය. මේ මොකද්ද? මේක නිකන් ආංශික පීඩනයක්. හරි. සීහි ආංශික පීඩනය. වචන හොඳට තේරුම් ගන්න. හරි. හරි. නිකම්ම දාන්න විතරයි තියෙන්නේ. එතකොට මේ P total තමයි දීලා තියෙන්නේ. මොකද P total කියන්නේ? අර වාෂ්ප කලාපයේ තියෙන මුළු වාෂ්ප පීඩනය. ඒ කියන්නේ P total කියන්නේ මොකද්ද? PC ධන PD. හරි මෙතනත් තමයි PC ධන PD. එතකොට දැන් PC ට අපිට ලියන්න පුළුවන් නේද මේක? XC දන්නවද? ඔව්. දැන් දෙකේම දන්නවා XC. මේ විදිහට අපිට PD ටත් ලියන්න පුළුවන් නේ. PD සමානයි P0 T වතාවක් XD. ඊට පස්සේ දැන් P total නේ දීලා තියෙන්නේ. P total කියන්නේ මොකද්ද? PC ගෙයි PD ගෙයි එකතුව. හරි. නිකන් දාන්න තමයි තියෙන්නේ. හරි. එතකොට අපිට මේ අවස්ථාව ගත්තොත් ඔයාලට තේරෙනවා PT කියන්නේ මොකද්ද? PT කියන්නේ PC ධන PD.
right? එතකොට දැන් මෙතන pt අපිට ආව 2.7 වැඩි 10.4ක් කියලා. සමාන වෙනවා pc. pc කීයද? pc කියන්නේ මොකද්ද? p0 c වතාවක් xc නේ. p0 c තමයි අපෙන් අහන්නේ. හරි. වතාවක් xc 0.3යි. දාන pd p0 d අපි දන්නේ නැහැ. ඒ දෙක නහන්නේ මේ දෙක අපෙන් අහන්නේ. වතාවක් 0.7. ඔන්න ඒතර පළවෙනි සමීකරණය කරනවා. පළවෙනි අවස්ථාවනේ අපි දැම්මේ. ওই විදිහම දාමු දෙවෙනි එකට. හරි. ටක් ගාලා මේව හදන්න ඕන. හරි. 2.4 වැඩි 10 සමානයි. p0 c වතාවක්. කීයද මවුල භාගය? 0.6යි. දාන p0 d වතාවක් 0.4. ඉතින් සමීකරණ දෙක සමගාමීව විසඳුවා වැඩේ ඉවරයි. හරි. සමීකරණ දෙක සමගාමීව විසඳුවා වැඩේ ඉවරයි. හරි. හරි ප්ලීස්. හරිද? එතකොට කොහොමද මේ සමීකරණ විසඳන්නේ? ඔයා හිතන්නේ මේ නෑ xy වගේ. ඔයා පොඩි කාලේ කරලා තියෙන දේවල් හරි. xy වගේ. හරි සමගාමීව විසඳන්න තියෙන්නේ. එතකොට ඔයාලට තේරෙනවා දැන් මොකක් හරි එක පදයක් අයින් කරගෙන තියෙන්නේ p0 c හරි p0 d හරි එකක් පදයක් අයින් කරගත්තත් හරිනේ. ඔයාලට තේරෙනවා මේ මෙතන 0.3න් 0.6නේ තියෙන්නේ. ඔයාලට තේරෙනවා මේක දෙකෙන් ගුණ කරන්න. මේ සමීකරණ දෙකෙන් ගුණ කරා නම් ඔයාලට එනවා මොකද p0 c වතාවක් 0.6ක් එනවා. ලස්සන මේක කැපිලා යනවා. හරි. ඒ නිසා ඔයාලට තේරෙනවා ඒක ලේසි. එක දෙකෙන් ගුණ කරලා එතකොට ගානට මේ වගේම පදයක් එනවනේ මෙතන මේ වගේම පදයක් එනවනේ මෙතන. එක දෙකෙන් ගුණ කරලා අපි දෙකෙන් අඩු කරමු. එතකොට එක දෙකෙන් ගුණ කරලා පස්සේ මේ පැත්තේ 5.4 වැඩි. හරි 5.4 වැඩි 10.4ක් මයිනස් 2.4 වැඩි 10.4ක් සමාන වෙනවා. එතකොට මේ පදේ මේ පදේ කැපිලා ගියා. හරි ඒක නිසා ඒක ලියන්න ඕනෙත් නෑ. මේක දෙකෙන් ගුණ කරලා පස්සේ 1.4 වැඩි p0d මයිනස් p0d වතාවක් 0.4. මෙතන යන හරියටම මොකද්ද? p0d පදයක් මාර ලේසි. එතකොට මෙතන එනවා 3 වැඩි 10.4යි. පැස්කල් අන්න වැඩි. දැන් මොකෝ කරන්නේ? එකකට දැම්මා. හරි. ඒකට දාපු ගමන් වැඩේ හරි. හරි. එතකොට අපි දාමු එකට ආදේශයෙන් 2.7 වැඩි 10.4 සමාන වෙනවා. හරි. මේ යුනිට්ස් දාන්න පැස්කල්. හරි. ආදේශ කිරීමන්නේ මෙතන. 2.4 වැඩි 10.4 සමාන වෙනවා. p0 c වතාවක් 0.3 ධන p0 d වතාවක් p0 d තමයි මේක 3 වැඩි 10.4 වතාවක් 0.7. මේ දෙක ගුණ කරාට පස්සේ යාට එනවා 2.1ක්. හරි. මේක එනවා 2.1 වැඩි 10.4යි. මෙතන එනවා p0 c වතාවක් 0.3. එතන 2.7 වැඩි 10.4. මේක මෙහාට දැම්මම පස්සේ ගානට එනවා 0.6 වැඩි 10 4 සමානයි p0 c තවත් 0.3. 0.3 වගේ කීයද මේ? දෙගුණයක්. එතකොට p0 c එනවා මට ලස්සන p0 c සමානයි 2 වැඩි 14 පැස්කල්. උත්තර 2 p0 c. හරි. ඊට පස්සේ කියනවා පරීක්ෂණ එකකී හොඳට ඇස් සරල බලන්න වාෂ්ප කලාපයේ මවුල භාග අහනවා. හරි වාෂ්ප කලාපයේ මවුල ගාන අහනවා c හා d. ඊට පස්සේ පරීක්ෂණ දෙකෙහි වාෂ්ප කලාපයේ මවුල භාග අහනවා. හරි. දැන් එතකොට වාෂ්ප කලාපයේ මවුල භාග කොහොමද හොයන්නේ? ඉතින් වැඩේ ඉවරයි. හරි. ඉතින් වැඩේ ඉවරයි. කොහොමද හොයන්නේ? හරි. ඒක මම මේ පැත්තට දාගන්න. මං කිව්වා කෙනෙක්ගේ වාෂ්ප කලාපයේ මවුල භාග ගන්න මොකක්ද දාන්නේ? ඩෝල්ටන්ගේ ආශිප් නියමයේ. දැන් අපි ගත්ත පළවෙනි අවස්ථාවේ ගත්තොත් PC සමාන වෙන මොකටද? p0t වතාවක් මොකටද? p0t වතාවක් pt. හරි. කෙනෙක්ගේ ආංශික පීඩනය සමාන වෙන්නේ මොකටද? මුළු පීඩනය වතාවක් මවුල භාගය. කොහේ මවුල භාගයද? ඩෝල්ටන්ගේ ආංශික පීඩනය වායු. හරි. වාෂ්ප කලාපයේ මවුල භාගයට මෙන්න මේක තමයි එන්නේ. හරි. කෙනෙක්ගේ ආංශික පීඩනය සමානයි මුළු පීඩනය වතාවක් වාෂ්ප කලාපයේ මවුල භාගය. ඉතින් ඕකට ආදේශ කළා දාන්න. හරි. එතන PC කියන එක දැන් හරහාම PC කියන්නේ මොකද? p0 c වතාවක් 0.3. හරි. PC සමානයි p0 c වතාවක් 0.3. පළවෙනි අවස්ථාව. හරි. p0 c වතාවක් 0.3. අදන p0 කියන්නේ මොකද්ද? හරි.
P not කියන්නේ 2 වැඩි 10 4යි පැස්කල්. ඒක ගුණ කරන්න ඕන කියන්නේ 0.3. සමාන වෙනවා PT. PT පළවෙනි අවස්ථාව 2.4 වැඩි 10 4යි වතාවක් මූල භාගී. මෙතනින් එනවා ගානට කීයද? 2 වතාවක් 0.3 කීයද? 0.6යි. හරි. මෙතන එනවා 0.6යි. 0.6 වතාවක් 10 4 සමාන වෙනවා 2.7 වතාවක් 10 4 වතාවක් YC. 14 14 ලස්සන කැපිලා ගියා. YC සමානයි 0.6 බෙදීම 22.7. ඒ කියන්නේ 6 බෙදීම 27ක් තමයි. ඉතින් අනිත් එක අමුතුවෙන් හොයන්න යන්න එපා. හරි YD අමුතුවෙන් හොයන්න යන්න එපා. ආපහු මේක දාලා. ඇයි? වාෂ්ප කලාපෙත් ඉන්නේ C2D2 විතරයි. මොකද වෙන්නේ? YC දන YD මොකෝ වෙන්නේ? දෙන්න විතරක් නම් ඉන්නේ මවුල භාගේ එකට සමානයි. ඒවට YD එන්නේ කීයද? මේක එකෙන් අඩු කරාට පස්සේ එන්නේ කැට sorry 21ට 27ක් තමයි. හරි. එතකොට ඒකත් හරි. LSම තමයි එතකොට ඒකේ දෙවෙනි වැඩෙත් තියෙන්නේ. හරි. LSම තමයි. ආයෙත් 아무තෙන් කරන්න දෙයක් නැහැ ඒකේ. හරිම ලේසි. මේක උන තව කැපෙනවා හරි 6 බෙදීම 27 කියන එක. ඒක පේනවා දැකගමම්. නම් වරක් 3 3ෙන් බෙදෙන්නේ. මේක 3 වරක් 2යි. මේක 9 වරක් 3යි. හරි. ඒතර මේක 9න් 7. හරි. අර කැපෙනම විදියට දාලා තියන්නේ ඉතින්. right. ඔක ඉතින් ඒ විදිහම තමයි අරකට හදන්න තියෙන්නේ. හරි. ඊට පස්සේ පීඩන සංයුති ප්‍රස්ථාර අදින් තමයි තියෙන්නේ. හරි. එතකොට මේ ප්‍රස්ථාරෙට ඕන වෙනවා දත්තත් එක්ක අපි බලමු. හරි කොහොමද ප්‍රස්ථාරය අඳින්නේ අනම්මනම් සීරම ටික බලමු. පීඩන සංයුති ප්‍රස්ථාරය ඉහත පරිශන දෙකෙහි ද්‍රව හා වාෂ්ප කලාපට සංයුති අදාළ පීඩන දක්වන්න. සංයුතිය හා අදාළ පීඩන දක්වන්න. හරි. එතකොට මේකත් හරි. එතකොට බලමු කොහොමද ප්‍රස්ථාර අඳින්නේ කියලා. හරි. ප්‍රස්ථාරේ y අක්ෂ දෙකක් තියෙනවා. බලමු. දෙකම පීඩනය. පීඩන සංයුති නේද? හරි පීඩනය. ඒතර y අක්ෂයේ පීඩනය x අක්ෂය මොකද වෙන සංයුතිය. සංයුතිය කියන්නේ මොකද? කොම්පොසිෂන් එක. හරි. ඒ කියන්නේ මේගොල්ලෝගේ ඒ මෙතන C2D2 නේ. C2D2 කොච්චරද ඉන්නේ කියන එක. ඔය අතර මෙතන xc බිඳුව නම් xd මොකද්ද වෙන්න ඕන? ද්‍රව කලාපයේ සංයුතිය මේ තියෙන. හරි ද්‍රව කලාපය. xd කීයද? 1යි. හරි. xd බිඳුව නම් xc 1යි. දැන් මට හොඳට හිතලා කියන්න xc බිඳුවක් කියන්නේ xd විතරයි ඉන්නේ. xd විතරක් ඉන්න වෙලාවේ පීඩනය මොකක්ද? මං කිව්වා කෙනෙක් එයා විතරක් ඉන්නවනම් පියෝලි එයා විතරක් ඉන්නවනම් මොකද්ද තියෙන පීඩනේ? p0d වෙනවා. එතන p0d තමයි මේ පැත්තෙන් එන්න ඕන. හරි මේ පැත්තෙන් ලකුණු වෙන්න ඕන p0d. එලෙසම මේ පැත්තෙන් එන්න ඕන මොකද්ද? p0c. හරි c විතරයි ඉන්නේ පියෝලි c විතරයි. එහෙනම් මෙතන එන්න ඕන පීඩනේ මොකද්ද? p0c. ඔය අතන p0c තමයි අඩු. එහෙනම් අපි මෙතනින් p0c අඳිමු. හරි මෙතනින් එනවා p0d. එයා වැඩි ඉන්නේ 3 වැඩි 10 4ක්. මෙතන 2 වැඩි 10 4ක්. හරි මෙතන p0c කෙනෙක් කියන 2 වැඩි 10 4ක්. එතන p0d කෙනෙක් කියන ඊට වඩා වැඩියෙන් එන්නේ. හරි 3 වැඩි 10 4ක් වෙනවා. හරි ඒක හරිනේ. මම පැස්කල් කියලා උඩින් දාගන්න. හරි ඒතර යුනිට්ස් ආට මෙතන නිකම දාන්න පුළුවන්. හරි එතකොට ඒක හරි නේද? රයිට්. එතකොට දැන් ඕකේ කොහොමද මේ ප්‍රස්ථාරය අඳින්නේ? නියත උෂ්ණත්වයේදී අන්නලද පීඩන සංයුති කලාප සටහන හිත පරීක්ෂණ දෙකේ ද්‍රව වාෂ්ප කලාපවල සංයුති හා දාලා පීඩන දක්වන්න. හරි. දැන් එතකොට මේකේ කොහොමද අපි ඊළඟට අඳින්නේ? මේක ඔයා අදින්න ඕන
ඒ කියන්නේ ඉරි. හරි? ඉරි තුනක් තියෙනවා. ඒ කියන්නේ වක්‍ර තුනක් තියෙනවා. මොනවද? ඔයා අඳින්න C ගේ පීඩනය. ඉන්න දෙන්නගේ ඉන්නේ. ඒ දෙන්නගේ පීඩන වෙනස් වෙන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ C2 D2 දෙන්නේ C ගේ පීඩනයයි D ගේ පීඩනයත් ඕන. ඊට පස්සේ P total එක කොහොමද වෙනස් වෙන්නේ කියලාත් අවශ්‍යයි. එතකොට මොකෝ වෙන්නේ? අපි C ගැන බලමු. ඔයාලට පේනවා මේ එක තැනක් අල්ල ගන්නකො. හරිම ලේසි. C නැහැ. C නැත්තම් C ගේ පීඩනය කීයද? සරලව කතා බිඳුවයි. මෙතන C විතරයි ඉන්නේ. C විතරක් ඉන්නවනම් පීඩනය මොකද්ද? P not C. එහෙනම් මොකද වෙන්න ඕන? මෙතනයි මොකද වෙන්න ඕන? යා වෙන්න ඕන. හරි මෙතන යා වෙන්න ඕන. ඊට පස්සේ සුපුරුදු පරිදි මොකද වෙන්න ඕන? D ගැන හිතුවොත් මෙතන D නෑ. XD බිඳුවයි. D නැත්තම් යාගේ පීඩනේ බිඳුවයි. මෙතනදී D විතරයි ඉන්නේ. එතකොට මොකද වෙන්නේ? P not D වෙනවා. හරිම සරලයි. P total එක. P total කියන්නේ මොකද්ද? PC ධන PD. හරි? P total කියන්නේ PC ධන PD. මාරම ලේසි මේකේ කොන් දෙක අල්ලගත්තා නම්. මේ කොන ගත්තොත් මොකෝ වෙන්නේ? මේ කොන ගත්තොත් ඔයාලට තේරෙනවා මේ කොන. රයිට්? මේ කොන ගත්තොත් මොකෝ වෙන්නේ? එතන තියෙන පීඩනේ මොනවද තියෙන්නේ? ඇයි C නෑනේ. C නෑ D විතරයි ඉන්නේ. D ගේ පීඩනේ මොකද්ද එතකොට? D විතරක් ඉන්නවනම් D ගේ පීඩනේ P not D. එහෙනම් P total ධන P total කියන්නේ PC ධන PD නේ. PD නෑ. හරි sorry. PC නෑ. ඉන්නේ PD විතරයි. එතකොට මෙයාගේ බිඳුවයි PD එක මොකක්ද තියෙන්නේ? P not D ට සමානයි. එතකොට PT මොකක්ද වෙන්නේ? එතන P not D ට සමානයි. එලෙසම තේරෙනවා මෙතනත් හිතුවොත් මොකෝ වෙන්නේ? මෙතනදි මොකද්ද වෙන්නේ? D නෑනේ. D ගේ පීඩනයක් නෑ. එතකොට C ගේ පීඩනය මොකද්ද? එතන ඉන්න C විතරයි. C විතරක් ඉඳෙද්දි C ගේ පීඩනේ P not C වෙනවා. එතන මුළු පීඩනේ P not C ම තමයි. දැන් මොකද වෙන්නේ? ඔන්න මක්කර. එතකොට මේ මොකද්ද? PT නම් කරලා තියන්න. ලස්සනයිනේ. මෙතනදී C බිඳුවේ තියෙන C උනේ. ඒ කියන්නේ මේක තමයි PC. එතන මේක තමයි PD වෙන්නේ. හරි. එතකොට මේකට කියනවා අපිට සංයුතිය අහනවා නම් කරන්න. හරි? සංයුතිය අහනවා නම් කරන්න. එතකොට අපේ අර පළවෙනි වෙලාව කියන ඕනේ C කියන එක 0.3යි කියලා. නේ? C කියන එක 0.3 කියන්නේ නිකන් මේ හරිය තමයි මැද තියෙන්නේ. මේ හරිය වගේ තමයි 0.3 තියෙන්නේ. හරි? එතකොට ඉතින් ඔහොම තමයි තියෙන්නේ. ඕනම් ඔයාලට මෙන්න මෙතන P total එක කියන්න පුළුවන්. හරි? මෙතන ගාන ඕනම් ඔයා පෙන්නලා තියෙන 2.7 වැඩි 10 7යි කියලා. P total ගාගේ හරි නේද එතකොට? හරි? එතකොට මේක තමයි එක අවස්ථාව. ඒක කොහොමද කිව්වේ 0.3ක් නේ තියෙන්නේ. කවුද? PC 0.3ක් නේද? හොඳට බලන්න. මෙතනදී sorry XC 0.3යිනේ. මෙතනදී XC බිඳුවයි මෙතනදී XC 0.3යි. එතකොට අරකෙදී XC 0.6යි. මෙතන නිකන් මැද වගේ නම් 0.6 තියෙන්නේ මෙතනනේ නේ. ආයක තමයි දෙවෙනි අවස්ථාව එතකොට. අපි උඩට යමු. උඩට යන P total. එතන P total කීයද ආවේ 2.4ක්. ඕක තමයි අපිට කියන්නේ. ඒතර ඔයාලට තේරෙනවා මේ ප්‍රස්ථාරාන්තික තමයි ලොකු දෙය තියෙන්නේ. ලොකු දෙයක් නෑ එතන. හරි ඒක තමයි සිද්ධි තියෙන්නේ. හරි. ඔන්න දැන් තමයි වැදගත්ම වැඩේකට එන්න හදන්නේ. හරි. වැදගත්ම වැඩකට එන්න හදන්නේ. හරි. මොකද්ද? දැන් ඔතන ප්‍රශ්නයක් තියෙනවා. හරි. දැන් මම මොකද කරේ මේ පොයින්ට් දෙකක් අරගෙන යා කරපු එකන කරේ. ඕක කෙලින් ඉරක්ම වෙයිද? කෙලින් ඉරක් වෙනෝ මොන වුණොත්ද? මේක කෙලින් ඉරක් වෙනෝ. දැන් මෙහෙම ඇන්ද ස්ට්‍රේට් ලයින් එකක් වෙනෝ මොන වුණොත්ද? ඕක පරිපූර්ණ ද්‍රාවණයක් වුණොත්. පරිපූර්ණ ද්‍රාවණයක් නම් හරියටම ස්ට්‍රේට් ලයින් එකක් ඇඳෙන කෙලින් ඉරක් ඇඳෙනවා. මොකද පරිපූර්ණ ද්‍රාවණයක් කියන්නේ පරිපූර්ණ වායුව වගේද නෑ නෑ. සම්පූර්ණයෙන්ම කතාව වෙනස්. හරි. හොඳට අහගන්න. පරිපූර්ණ ද්‍රාවණයක් මොකද්ද ඒ කතා ටික හොඳටම තේරුම් ගන්න. right? මෙහෙම ගමුකෝ.
මම පොඩ්ඩක් මෙතන D එකම කන්න. හරි. D එකම කන්න. මම මේකත් තියාගන්න පොඩ්ඩක් PT එකත් මකන්න. PC විතරක් තියෙන්න. හරි. දැන් කෙලින් ඉරක් ඇදුණා මොකද? පරිපූර්ණ ද්‍රාවණය නම් ඒ කියන්නේ පරිපූර්ණ ද්‍රාවණයක් නම් ඒ කියන්නේ රවුල් නියමේ දාන්න පුළුවන්. හරි. රවුල් නියමේ දාන්න පුළුවන් පරිපූර්ණ නම් විතරයි. හරි. මොකද පරිපූර්ණ කියන්නේ කියලා බලමුකෝ. පරිපූර්ණයි කියන්නේ මෙහෙමයි. හරි. දැන් අපි මොකද කරේ? C තුයි D තුයි අර්ථ වෙනවා දැන්. අපි හදාගත්තේ මොකද්ද? CD දෙන්නම ඉන්න ද්‍රාවණයක්නේ. ඒ කියන්නේ දෙන්නම හිටියනේ. රයිට්. ද්වයංගී එකක් නේ හැදුවේ. ද්වයංගී අංග දෙකක් ඉන්න දෙන්නම ඉන්න එකක් නේ හැදුවේ. එතකොට යාට තේරෙනවා ඔය දෙක හදනවා C ගේ ද්‍රාවණයකුයි D ගේ ද්‍රාවණයකුයි දෙකක් මික්ස් කරලා තමයි ඔක හදන්නේ. එතකොට මෙතනදී ඉන්නේ කවුද? C විතරයි. C විතරක් C අණු විතරක් තියෙන ද්‍රාවණයන්නේ. මෙතන තියෙන D විතරක් ඉන්න අණු ද්‍රාවණය. එතකොට මේ C විතරක් වෙන මේ ද්‍රාවණයේ තියෙන ඇතුලේ තියෙන මොන අන්තර් ආකර්ෂණ බලද? මොකක්ද තියෙන්නේ? CC අතර බන්ධන විතරයි නේද තියෙන්නේ. CC. හරි CC බන්ධන විතරයි තියෙන්නේ. ඔය C ද්‍රාවණයක තියෙන්නේ. C විතරක් ඉනවා. CC අර වෙන මොනවාද? මෙතන ගත්තොත් DD බන්ධන විතරයි. හැබැයි මෙතන ගත්තොත් මොකෝ වෙන්නේ? CD බන්ධන තියෙනවා. රයිට් මෙතන ගත්තොත් CD බන්ධන තියෙනවා. එතකොට පරිපූර්ණයි කියන්නේ මොකද්ද? පරිපූර්ණයි කියන්නේ ඔය FCC ආරම්භක බන්ධන තියෙන. ආරම්භක බන්ධනයි මොකද්ද? ආරම්භක බන්ධනයි අවසානයේ හැදුනේ මේ CD බන්ධනයි සමාන නම්. හරි සමාන වෙනවා නම් අපි කියන පරිපූර්ණ ද්‍රාවණයක් කියලා. ඒ කියනවා හිතන මෙතන තියෙද්දි හයිඩ්‍රජන් බන්ධන. මෙතනක් තියෙන හයිඩ්‍රජන් බන්ධන. අන්තිමට දෙන්න මික්ස් කරාට පස්සේ හැදුණු ද්‍රාවණයේ තියෙන හයිඩ්‍රජන් බන්ධනය කියන්නේ මොකද වෙන්නේ? මුලදී තිබ්බ බන්ධන වගේම තමයි අවසානයේ තියෙන්නේ. හරි? එතකොට අන්නේ එහෙම කතාවක් තිබ්බනම් අන්න මොන ද්‍රාවණයක්ද? පරිපූර්ණ ද්‍රාවණයක් වෙනවා. එහෙම තමයි කෙලින් ඉරක් ඇඳෙන්නේ. හරි? එතකොට ඒක හරි. දැන් එතකොට ඔයා හිතන්න දැන් ඕකේ තියෙනවා අපගමන. අපගමනය කියන්නේ මොකද්ද? වෙනස් වීම දෙකක් තියෙනවා. දැන් මේ පීඩන ප්‍රස්ථාරයේ එකක් තියෙනවා මෙහෙම වෙනස් වීමක් වුණා. තිබ්බට වඩා උඩින් ගිහින්. උඩින් කියන්නේ නිකන් ධනද ඍණද? සාමාන්‍ය උඩ කියන ධනනේ නේ. අපි ඔකට කියනවා ධන අපගමනයක් කියලා. ධන අපගමනය. අර තේරෙනවද? ඉතින් දැන් ධන අපගමනයක් වෙලා තියෙනවා කියන්නේ මොකද වෙලා තියෙන්නේ? පරිපූර්ණ වලට වඩා උඩින් තමයි පීඩනය ගිහින් තියෙන්නේ. කියන පරිපූර්ණ වලට වඩා මේ බලන්නකෝ. දැන් අපි එක තැනක් ගමු, මේ තැනක් ගමු. මෙතන නම් පරිපූර්ණ නම් මෙහෙම තිබ්බේ. හැබැයි ධන අපගමනයක් කරනවා නම් මෙච්චරක් පීඩනයක් තියෙනවා. ඒ පීඩනේ වැඩි. අර සාමාන්‍ය තත්ත්වයට වඩා පීඩනේ වැඩි. පීඩනේ වැඩි කියන්නේ මොකද්ද? පීඩනේ වැඩි කියන්නේ මොකද්ද? ද්‍රාවණයක් ගත්තොත් හරි? ද්‍රාවණයක් ගත්තොත් පීඩනේ වැඩි කියන්නේ මොකද්ද වෙන්නේ? වැඩිපුර කට්ටිය ඉන්නේ හරි වැඩිපුර කැමති ද්‍රාවණයේ ඉන්නද වාෂ්පේ ඉන්නද? අපි පීඩනේ මනින් කොහෙද? වාෂ්පේ. එතකොට මොකද්ද වෙන්නේ? අර සාමාන්‍ය තත්ත්වයට වඩා වාෂ්පේ කට්ටිය වැඩි. හරි සාමාන්‍ය තත්ත්වයට වඩා වාෂ්පේ වැඩි. සාමාන්‍ය තත්ත්වයට වඩා වාෂ්පේ වැඩි කියන්නේ වාෂ්ප කලාපේ කට්ටිය වැඩි කියන්නේ මොකද්ද? මේ ද්‍රාවණයේ තියෙන බන්ධන මොකෝ වෙන්නේ? එතන ද්‍රාවණයේ තියෙන බන්ධන මොකෝ වෙන්නේ? ද්‍රාවණයේ තියෙන බන්ධන. ද්‍රාවණයේ තියෙන බන්ධන දුර්වල නිසා තමයි. ඒ කියන්නේ ඒගොල්ලෝ අතර හරි බැඳීමක් නැහැ. ඒ බැඳීමක් නැති නිසා තමයි ගිහින් තියෙන්නේ. වාෂ්ප කලාපයට. ද්‍රව කලාපේ බැඳීමක් නැහැ. හරි? ඒතර අන්න එහෙම සිද්ධියක් තමයි වෙන්නේ. ඒ කියන්නේ මොකද්ද වෙලා තියෙන්නේ? අර ආරම්භක බන්ධන CC අර ආරම්භක තිබ්බ බන්ධන තියෙන්නේ. ඒ බන්ධන වලට වඩා අවසානයේ බන්ධන මොකෝ වෙලා තියෙන්නේ? අවසානයේ බන්ධන දුර්වලයි. අඩුයි. ඒ නිසා තමයි කට්ටිය ඔක්කොම ගිහින් තියෙන්නේ වාෂ්ප කලාපයට. ඒක තමයි ධන අපගමනයක් කියන්නේ. ධන අපගමනයක් කියන්නේ හේතුව තේරුණානේ උඩින් යන්නේ. ඒතකොට ඒකේ මොකද්ද වෙන්නේ මේක. ඊට පස්සේ ඍණ අපගමන. දැන් ඔයාලට හිතලා කියන්න පුළුවන්. ඒ කියන්නේ මෙහෙම පල්ලෙහෙන් යන්නේ. ඍණ අපගමනය කියන්නේ මොකද්ද? කලින්ට වඩා පීඩනේ අඩුයි. පීඩනේ අඩුයි කියන්නේ මොකද්ද වෙන්නේ? වාෂ්ප කලාපේ රයිට් වාෂ්ප කලාපේ කට්ටිය අඩුයි. ඒ කියන්නේ ද්‍රව කලාපේ කට්ටිය හොඳ ෆිට් එකේ ඉන්නවා. හරි. එතකොට ඍණ අපගමන කියන්නේ මොකද්ද වෙන්නේ? ඍණ අපගමන කියනකොට මොකද්ද වෙන්නේ? අර ආරම්භක බන්ධන තියෙන CCDD ඒ බන්ධන වලට වඩා හරි ගොඩක් හයියයි මේ ද්‍රාවණයේ ඉන්න කට්ටිය අතර තියෙන බන්ධනය. හරි ඒක තමයි ධන අපගමන ඍණ අපගමන වෙන්නේ. හරිද? රයිට්? එතකොට ඒක හරි ධන අපගමන ඍණ අපගමන එහෙම තමයි එන්නේ.
එතකොට දැන් ඔය ද්‍රාවණ අභියෝගෙ මෙහෙම කරන්න පුළුවන්. ඕකෙදී දැන් මේ ධන අපගම ඍණ අපගම වෙනකොට ඔයාලට තේරෙනවා දැන් කලින් තිබ්බ බන්ධන වලට දැන් තියෙන බන්ධන දුර්වලයි. ඒ කියන්නේ ඔයාලට තේරෙනවා නිකන් මික්ස් කරාට පස්සේ බන්ධන දුර්වලයි කියන්නේ බන්ධන කැඩිලා වගේ. බන්ධන කැඩිලා කියන්නේ තාපදායක තාප අවශෝෂකද. ඔයාලා දන්න බන්ධනයක් කලන අපි ශක්තිය දෙන්න ඕන. තාපය අවශෝෂණය කරගන්න ඕන. ඒතර ඔයාලට තේරෙනවා මෙන්න මේ වැඩේ වැඩක් වෙනකොට පද්ධතිය මොකෝ වෙන්නේ? කූල් වෙනවා. තාප අවශෝෂකයි. ඒ වගේම තමයි මේ වගේ තැනකදී මොකද වෙලා තියෙන්නේ? බන්ධන හරි බන්ධන හැදිලා කලින් තිබ්බට වඩා බන්ධන හැදිලා මේ කලින් තිබ්බට වඩා බන්ධන හැදිලා බන්ධන හැදිලායි කියන්නේ මොකක්ද වෙන්නේ? තාප දායකයි. මේ වගේ දෙකක් ඔය හැදෙන මේ වගේ කතාවක දෙන්න මික්ස් කරනකොට මොකෝ වෙන්නේ? අපිට රස්නයක් දෙන්නවා. රයිට්? ඒතර මේ වගේ තැනකදී කලින් තිබ්බා වගේමයි අන්තිම බන්ධන. කිසිම වෙනසක් නැහැ. අපිට කිසිම ෆීල් එකක් දැනෙන්නේ නැහැ මේ දෙක මික්ස් කරා කියලා. හරි? ඩෙල්ටා H බිඳුවේ. ඔය කතා ටික හොඳටම ඔලුවට දාගෙන තියාගන්න. හරි? ඔය කතා ටික හොඳටම ඔලුවට දාගෙන තියාගන්න. එතකොට මේ මොකද්ද? මේ පීඩන සංයුති. හරි පීඩන සංයුති. සංයුතියයි පීඩනයයි. හරි පීඩනයයි සංයුතියයි. ඔය වගේම එකක් තියෙනවා මොකද්ද? උෂ්ණත්වයයි හරි උෂ්ණත්වයයි සංයුතියයි. උෂ්ණත්වයයි සංයුතිය. එතකොට මොකද්ද මේ පැත්තට එන්නේ? මේ පැත්තට එන්නේ ටෙම්පරේචර් උෂ්ණත්වය. හරි? මේ පැත්තේ මොකක්ද තියෙන්නේ? සංයුතිය. මේ පැත්තේ තියෙන සංයුතිය. අර වගේම දාන්න xc සමානයි බිඳුව. හරි xc සමානයි බිඳුව. ඒතර xd එකයි. එතකොට xd බිඳුවයි sorry මෙතන xd බිඳුවයි හරි. sorry xc බිඳුවයි හරි. මෙතන එතකොට මොකෝ වෙන්නේ? xd එකක් වෙන්නේ. xc එකයි xd බිඳුවයි. හරිනේ? මේ දෙක මාරු වෙනවා. හරිනේ? මේක බිඳුව වෙනවා. මේක එකයි මේක වෙනවා බිඳුවයි. right. එතකොට මේක මොකද වෙන්නේ? උෂ්ණත්ව සංයුති. උෂ්ණත්වය කියන්නේ මොකක්ද වෙන්නේ? හරි? එතකොට මේකේ ඉන්නේ උෂ්ණත්වය කියන්නේ මොකද සාමාන්‍යයෙන් අපි කියන්නේ ද්‍රාවණික උෂ්ණත්වය. එහෙම කතා කරන්නේ. තාපාංක තමයි මේවට එන්නේ. right? තාපාංක. එතකොට අර අර වගේම තමයි සුපුරුදු පරිදි කොන් දෙක තමයි ගන්න. කොන් දෙක ඔව්. දැන් මෙතන මොකද වෙන්නේ? xd සමානයි 1යි. ඒ කියන්නේ d විතරයි ඉන්නේ. d විතරක් ඉඳෙද්දි මොකද වෙන්නේ අර p not d. d විතරයි ඉන්නේ. p only d ඉන්නේ. එතකොට මෙතනට එන්න ඕන මොකද්ද කියලා තේරෙන්න ඕන. d විතරක් ඉඳෙද්දි තාපාංකය කියන්නේ මොකද්ද? d ගේ තාපාංකය. මෙතනදී c විතරයි ඉන්නේ. c විතරක් ඉන්නවා කියන මොකද්ද? c ගේ තාපාංකය. මට දැන් හොඳට ඉතලා කියන්න බලන්න c ගේ තාපාංකය වැඩි d ගේ තාපාංකය වැඩි. ඒක ගන්න පුළුවන් මේකෙන්. ඇත්තට කියන්නේ මේ මෙන්න මේ වැලියුස් දෙකෙන් බලන්න පුළුවන්. හරි? මේ වැලියුස් දෙකෙන් හොඳට බලන්න පුළුවන්. දැන් මොකද වෙන්නේ? මෙයාගේ සංතෘප්ත, ඒ කියන්නේ සංශුද්ධ වාෂ්ප පීඩනය මොකද වෙලා තියෙන්නේ? D ගේ වැඩි. ඒ කියන්නේ එයාගේ වාෂ්ප පීඩනය වැඩි. හරි? එයාගේ වාෂ්ප පීඩනය මේ C ට වඩා වැඩි කියන්නේ මොකද්ද? අර ද්‍රවයේ නෙමෙයි ඉන්න කැමති වාෂ්ප වෙන්න. තාපාංකය කියන්නේ මොකද්ද? වාෂ්ප කරන්න දෙන්න ඕන උෂ්ණත්වය. ඉතින් වාෂ්ප කලාපේ වැඩිපුර ඉන්න කැමති මිනිස්සයා සීට වඩා වැඩිපුර ඉන්න කැමති මිනිස්සයාව වාෂ්ප කරන්න අපිට වැඩි උෂ්ණත්වයක් දෙන්න ඕනද? එහෙනම් මොකද වෙන්නේ? වාෂ්ප පීඩනය වැඩි කියන්නේ ඒක වාෂ්පශීලීනේ කොහොමත් වාෂ්පශීලී. එහෙනම් මොකෝ වෙන්නේ? තාපාංකය අඩුයි. මේකගේ අඩුයි. ඒතර මෙතන ඉන්නේ TD. මේකගේ වැඩි. right? ඒතර කොහොමද අදින්? මේක නිකන් අර ගහක කොලයක් වගේ. හරි? ගහක කොලයක් වගේ තමයි දෙන්නේ. ඒක අර සරලව මෙහෙම අදහසක් තියාගත්තම ප්‍රමාණවත්. හරි? සරලව මෙහෙම අදහසක් තියාගත්තම හොඳටම ප්‍රමාණවත්. හරි? ගහක කොලයක් වගේ තමයි දෙන්නේ. හරි? මොකද මේකට shapes එන්න විවිධ ආකාර හේතු තියෙනවා. right? ඒතර ඒක දැනට මෙහෙම දැනගත්තම ඇති උෂ්ණත්ව සංයුති. මේක උෂ්ණත්ව සංයුති. right? උෂ්ණත්ව සංයුති. හරි? උෂ්ණත්ව සංයුති කියලා ප්‍රස්තාරෙන්නේ ඔක. හරි? ඒ වගේම තමයි අන්තිම තීරීකරණ විදියට අපිට මේකත් මම දැකලා තියෙනවා දැන් නිතර MCQs වල ගොඩක්ම අහලා තියෙන කතාව. ආලදිද වාෂ්ප පීඩන පාතනේ. හරි? මේ දැන් ඔක්කොම කතා ටික හරිනේ. හරි? වාෂ්ප පීඩන පාතනය කියලා එකක් අහලා තියෙනවා. ඒ කියන්නේ රවුල් නියම දැන් අපි ඔප්පු කරානේ. රවුල් නියමේ අර කිව්ව විදියත් තිබ්බ ප්‍රසන්ට් කරපු විදියක් දැක්කනේ අර වාෂ්ප වන ඝනීභවන වන ස්පීඩ් එකෙන් රේට් එකෙන් අපි කිව්වේ. ඒ වගේම තමයි තව කියන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා වාෂ්ප පීඩන පාතනය. ඒ කියන්නේ මෙහෙමයි. හරි?
මාර ලේසි කන්සෙප්ට් එකක්. හරි හොඳට ඔලුවට දාගන්න. ඒතර වැඩි මෙතනින් ඉවරයි. එතකොට මොකද වෙන්නේ? ඔයා හිතන්න ඒ ඉන්නවා. හරි ඒ ඉන්නවා. ඒ කියන එක්කෙනා ඉන්නකොට මොකද්ද වෙන්නේ? වාෂ්ප පීඩනය කීයද? P not A. හරි P not A. ඒ කියන්නේ මොකද වෙන්නේ? අපි දැන් මතු පිටින් උඩින් බැලුවොත් හරි උඩින් බැලුවොත් මේ හැක් ඇඳලා තියෙන්නේ හරි. රයිට් උඩින් බැලුවොත් මොකද වෙන්නේ? බැලු හැමතැනම ඉන්නේ ඒලා. බැලු හැමතැනම ඉන්නේ ඒලා. හරි බැලු හැමතැනම ඉන්නේ ඒලා. කොහෙ බැලුවත් ඒලා තමයි ඉන්නේ. හරි එතකොට එහෙම තියෙද්දි ඔයා දන්නවා පීඩනය මොකද සන්තෘප්ත එහෙම නැත්නම් සංශුද්ධ වාෂ්ප පීඩනය තමයි තියෙන්නේ. මම මොකද කරන්නේ? මම දානවා B කියලා තව එකෙක්. හරි B කියලා තව ඕනම එකෙක්. හරි B කියලා තව එකෙක් දානවා. එහෙම නෙවෙන්නේ. ඒතර අංග දෙකක් තියෙනවා. එහෙම නෙවෙන්නේ ද්වයංගී කියලා ඉන්නේ. මොකෝ වෙන්නේ? දැන් ඒතර අපි උඩින් බැලුවට පස්සේ ආයෙත් පේනවා රිප්ලේස් වෙනවා නේ සෙට් එක. තනින් ඉන්නෝ බීලා. හරි තනින් බීලා ඉන්නවා. ඒතර මොකෝ වෙන්නේ? අර කලින් වගේ තනියා වගේ තනියම ඔක්කොම යන්න බෑ. හරි දැන් තනින් ඉන්නෝ බීලා. මොකෝ වෙන්නේ? රිප්ලේස් වෙලා. ඒ කියන්නේ අර ඒලා වෙනෝනේ දැන් තනින් ඉන්නෝ බීලා. කලින් තනියම හිටියනේ ඔක්කොම ඒලා. දැන් ඉන්නෝ තනින් බීලා. දැන් අර A2 B2 මික්ස්චර් එකක් නේ තියෙන්නේ ඒතොරනේ. පල්ලෙහාත් එහෙම උඩත් එහෙම දෙකම එහෙමනේ වෙන්නේ. හරි. ඇයි මෙතන මතු පිටින් ඉන්න කට්ටිය වාෂ්ප වී යනවා. කලින් නම් ඔක්කොම ඒලම තමයි ගියේ. දැන් මොකෝ වෙන්නේ? තනින් බීලා ඉන්න නිසා බීලත් වාෂ්ප වෙලා යනවා. හරි. එතන මොකෝ වෙන්නේ? දැන් එතකොට අපි දාන්නේ පීඩනය මොකද ඒගේ? නෝට් දාන්න බෑ. ඒ නෝට් දාන්නේ සංශුද්ධ නම් PO නම් විතරයි. අනිත් වෙලාවට දාන්නේ මොකද? just නිකන් PA. මට තේරෙනවද දැන් තනියම ඉන්නකොට නම් තේරෙනවද තනියම ඔක්කොම ඉන්නේ. බර ගානම හරි 10ක් හිටියොත් 10ම යනවා. හැබැයි දැන් මොකෝ වෙන්නේ? දැන් රිප්ලේස් වෙලා සෙට් එකක් B ගෙන්. අර අච්චර පර්ෆෝමන්ස් නැහැ. හරි? ඔන්න ඕක තමයි කියන්නේ P not A ඉඳන් PA ට අඩු වුණානේ. ඔන්න ඒ වුණ වෙනස තමයි අපි කියන්නේ මොකද්ද? වාෂ්ප පීඩන පාතනය. හරි? ඊට පස්සේ රවුල් මොකද කියන්නේ? මේ වාෂ්ප පීඩන පාතනය අර කලින් තිබේ පියෝ ගාන ආරම්භක ගාන පියෝ ගානට සාපේක්ෂව හරි පියෝ ගානට සාපේක්ෂව වාෂ්ප පීඩන පාතනය සමාන වෙන මොකටද? අර අනිත් එකාගේ අර එළියෙන් දාපු අනිත් එක මේ වැඩේ කරපු අනිත් එක අර එළියෙන් දාපු එකාගේ මොකද්ද? මෞල භාගය. කොහේ මෞල භාගයද? අපි හැම වෙලාවෙම කතා කරන්නේ මොකද්ද? රවුල් වල හැම වෙලාවෙම රවුල් සමීකරණය මොකද්ද හැම වෙලාවෙම? ද්‍රව කලාපේනේ. ද්‍රව කලාපේ මෞල භාගයට සමාන වෙනවා. ඔච්චරයි. ඒතකොට හොඳට මතක තියාගන්න ඔයාලට දෙනවා සමහර වෙලාවට වාෂ්ප පීඩන පාත්‍රය කියලා නම. ඒතකොට කලින් අර අපේ සාමාන්‍ය රවුල් නියමේ සමීකරණය අරන් ඔයාලට හිතන්න බෑ. ඒතකොට වාෂ්ප පීඩන පාත්‍රය කියන්නේ මේක. හොඳට දාගන්න. හරි මේක තමයි වාෂ්ප පීඩන පාතනය කියලා කියන්නේ. වාෂ්ප පීඩන පාතනය. වාෂ්ප පීඩන පාතනය අඩුවීමනේ ඉතින්. හරි? ඔච්චරයි. ඔය ටික තමයි තියලා තියෙන්නේ. එතකොට රවුල් නියම එතනින් මේ කතා ටික සම්පූර්ණයෙන්ම ඉවරයි. හරි.